වෙන දැන් ලැබුණු විශේෂ පුවතක් මාතර යටියන මහාවිද්‍යාලයේ විදුහල්පති ඉන්දික මහානාම මහතාගේ අදහසක් මත 2025 දෙසැම්බර් 23 24 දෙදින ජල ගැලීමෙන් ආපදාවට පත් වූ හලාවත සිරි සුජාත ආදර්ශ විද්‍යාලය තීන්තාලේප කරමින් පිරිසකර කර දෙන ලදී. සහාය දුන් සැමට ස්තුතියි.
යටින මහාවිද්‍යාලයේ ගරු විදුහල්පති එම්.ඒ. සින්දික මහතා ඇතුළු එම ආචාර්ය මණ්ඩලයේ ගුරු මහත්ම මහත්මීන්ගෙන් අනිකුත් සියලුම දෙනාගෙන් පළමුව මම අවසර ප්‍රාර්ථනා කරනවා. එසේම මගේ නියෝජ්‍ය විදුහල්පතිතුමා ඇතුළු මගේ ආචාර්ය මණ්ඩලයේ මගේ දෙමව්පියන්ගෙන් ආදරණීය දරු දෙරියනි ඔබ සියලු දෙනාගෙනුත් අවසර ප්‍රාර්ථනා කරමි. පළමුව රටේ දරුවන් තමන්ගේ දරුවන් කියලා සැලකලා තමන්ගේ දහසක් වැඩ පසෙකලා අපි සියලු දෙනා වෙනුවෙන් මේ පැමිණ දින දෙකක් පුරාවටම අපිට ලබා දුන් මේ අනගි තෑග්ගට දෙමෝපියනි මෙය ඔබ වෙත ලබා දුන් තෑග්ගක්. ඔබේ දරුවෝ වෙත ලබා දුන්නු තෑග්ගක්. ඊටම අගනා වූ වටිනා වූ එම තෑග්ගයට මම ඔබ සියලු දෙනාටම හිස නමා මගේ කෘතඥතාවය පළ කර සිටිනවා. මම කැමති මේ නම් ටික කියන්න මොකද මේ දින දෙක පුරාවටම මේ අය අපි වෙනුවෙන් කරපු කාර්යභාරය මිල කරන්න බෑ. එක වචනයට නගන්න බෑ. ඉතා දුර බැහැර ප්‍රදේශයකින් තමන්ගේ වියදම් දරාගෙන හැමදේම සපයගෙන පැමිණිලා අපි වෙනුවෙන් මේ කරපු කාර්යය දැය දරුවන් වෙනුවෙන් ඔවුන්ගෙන් ලැබුණු වටිනාම ත්‍යාගය තමා මේ වසර අවසානයේ රටක් වෙනුවෙන් අපි සියලු දෙනාම ලොකු ව්‍යසනයකට මුහුණ දුන්නේ 27 ඉඳලා දවස් 2ක් 3ක් පුරාවටම එක දිගටම ගම් වතුර පැවතුණා. මේ දෙමව්පියෝ බහුතරයක් ගම් වතුරට යට වුණා. මගේ දුව දරුවන් බහුතරයක් යට වුණා. පාසල මේ තිබුණු තත්ත්වය අද සම්පූර්ණයෙන්ම වෙනස් කරේ ඔබතුමාලා. ඒ වගේම මම දැක්කා ඔබ සියලු දෙනාම මගේ දරුවන්ට ලබලා දුන්නු ඒ ආකල්පය හරි වටිනවා. මගේ දෙමව්පියන්ට මගේ ගුරුවරුන්ට ඔබ ලබලා දුන්නු ආකල්පය ඊටාම වටිනවා. විදුහල්පතිතුමා ගැන කතා කළොත් මම මේ ගුරුවරු එක්ක කතා කරනකොට එතුමා ගැන කතා කරේ හරිම ප්‍රශංසාවෙන්. ඒ නායකත්වයට මම ඉමහත්ම ගරු කරනවා. ඔබතුමාගේ නායකත්වය නිසා මට ලැබුණු තෑග්ගට ඔබතුමාට ස්තුතියි. මම මේ නම් ටික කියන්න කැමතියි. විදුහල්පතිතුමා එම්.ඒ. සින්දික මහතා, නියෝජ්‍ය විදුහල්පති එස්.ජී. ගාමිණී මහතා, ඒ වගේම ඩී.එස්.කේ. ලියනගේ මහතා, නියෝජ්‍ය විදුහල්පතිතුමිය ලක්මාලි හෙට්ටිආරච්චි මහත්මිය, සහකාර විදුහල්පති ජේ.කේ. වසන්ත මහතා, ඒ වගේම මුලටියන කලාප ගුරු උපදේශක රංජිත් මුණසිංහ මහතා, එසේම හිටපු ප්‍රාදේශීය සභා උපසභාපති පේමවංශ පෙරේරා මහතා, ඒ වගේම විශාමලත් ආචාර්යනී මාලා මහත්මිය, ඉනනතුරුව අපේ මුලටි මේ යටියන මහාවිද්‍යාලයේ දුරුමඩුල්ල ඇත්තෙන්ම කරපු කැපකිරීම ඉමහත්ම අගය කරනවා. මම මගේ පාසල වෙනුවෙන්, මගේ දෙමව්පියන් වෙනුවෙන්, මගේ ආචාර්ය මණ්ඩලය වෙනුවෙන්, මගේ දුව දරුවන් වෙනුවෙන්. එච්.ආර්.අයි. චන්දිමාල් මහතා, කේ.ටී.ටී.පී. දහනායක මහතා, ජේ.එස්. දසනායක මහතා, ඩී.එම්.ටී.කේ. දිසානායක මහතා, ආර්.පී. චමරි දිල්මිනී මහත්මිය, කේ.කේ. පතිරණ මහත්මිය, එස්. අබේසිංහ මහත්මිය, ඩී.එස්.කේ. ගමගේ මහතා, එල්.කේ.ජේ. අබේවර්ධන මහත්මිය, ඒ.ඩී. නිශාන්ති මහත්මිය, ටී.ජී.සී. චමිලා මහත්මිය, ක්‍රීඩා පුහුණුකරු ප්‍රභාත් ධනංජය මහතා, අනධ්‍යයනකාර මණ්ඩලයේ සමන් ප්‍රසාද් මහතා, ඒ වගේම ආදි ශිෂ්‍ය එල්.පී. වෙරංගා තිසරණී දියණිය, විද්‍යාපීඨ සීමාවාසී එච්.ඒ.ඩී. හේමචන්ද්‍ර, දෙමව්පියන් වෙනුවෙන් සහභාගී වුණු දිල්රුක්ෂි මහත්මිය, ඒ වගේම සමාජ ක්‍රියාකාර චතුර කොඩිතුවක්කු මහතා, අපේ එම පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහභාගී වුණා. අකලංක ලක්ෂාන්, නිතිලව නිම්සර, සදීප සත්සර, බිම්සර
තත්සිදු ප්‍රවීන් කනිෂ්ක අශිනි මානගේ නිශලි නිසදුනි ආදරණීය දියණිවරුනි පුතුණුවනි ඔබටත් මෙහෙවින්ම ස්තුති ඔබගේ නම් කිව්වේ ඇත්තෙන්ම ඔබ අගය කළ යුතු නිසා අපි ඔබ සියලු දෙනාම මේ පුංචි උත්සවයට ඊටාම ආදරයෙන් ගෞරවයෙන් විදුහල්පතිතුමිය විදියට පිළිගන්න අතර ඔබ සියලු දෙනාට මේ කරපු සමාජ සත්කාරයට බෙහෙවින්ම ස්තුතියි ඒ වගේම ඔබ සියලු දෙනාටමත් ඔබේ පවුලේ සියලු දෙනාටමත් නිදුක් නිරෝගී සුවය හැම මොහොතකම ලැබෙන්න කියලා මම හෘදයාංගමව මගේ සියලුම දෙනා වෙනුවෙන් ප්‍රාර්ථනා කර සිටිනවා ආදරණීය දෙමව්පියනි මම දන්නවා ඔබ බොහොම අවාසනාවන්ත ව්‍යසනයකට පත් වුණා. නමුත් ඔබ මට ලබා දුන් සහයෝගයට මම ස්තුතිවන්ත වෙනවා. ඔබ බොහෝ දෙනෙක් බොහෝම මහන්සි වුණා. ඇවිල්ලා බොහෝම උදව් කරා. ඒ නිසා ඒ සියලු දෙනාටම මම ස්තුතිවන්ත වෙනවා. ඔබ ආවේ ඒ ලැබුණු තෑග්ග නම් මේ තමයි ඔබට ලැබුණු තෑග්ග. ඔබට පිරිනමනවා මම හිසනවා මෙතුමන්ලා මට දුන්න තෑග්ග ඔබට පිරිනමනවා ඔබේ දරුවන්ට පිරිනමනවා මම හිතාම සන්තෝෂයි ස්තුතියි ඔබ සියලු දෙනාට ස්තුතියි ගරු විදුහල්පතිතුමියනි නායකත්වය යනු බලයම නොව වගකීම් ඉටු කිරීමයි මෙම කියමනට මාතර යටියන මහ විදුහලේ ගරු විදුහල්පතිතුමනි ඔබ කදිම නිදසුණා ඉතින් මේ අවස්ථාව ඔබතුමන්ටයි අප සැම ඉතාම ආදරයෙන් ගෞරවයෙන් ආමන්ත්‍රණය කිරීමට සිරිදාතන සිරි සුජාතා ආදර්ශ විද්‍යාලයේ ගරු විදුහල්පතිතුමියනි මගේ නියෝජ්‍ය විදුහල්පති තුමන්ලා තුමිය ඒ වගේම මුලටින අධ්‍යාපන කලාපයේ ගුරු උපදේශක රංජිත් මුනිසිංහ සර් සහකාර විදුහල්පතිතුමන් ආචාර්ය මණ්ඩලයේ මහත්මීන් මේ විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිතුමා ආචාර්ය මණ්ඩලයේ මහත්මීන් මා සමග පැමිණි දෙමව්පියෝ දුව දරුවෝ මේ විද්‍යාලයේ දෙමව්පියනි දරුවනි ගොඩක් සතුටු දවසක් අපි මේ අරන් ආවේ දකුණේ හයිය දකුණේ ශක්තිය ඒ වගේම දකුණේ මනුස්සකම ලෙන්ගතුකම තමයි අපි අද ඔබට මේ දීලා යන්නේ මම කවදාවත් හලාවතට ආපු මිනිහෙක් නෙමෙයි. පළවෙනි ජීවිතේ පළවෙනි සැරේට හලාවතට ආවා. හැබැයි අපි මාධ්‍යෙන් දැක්කා මේ ප්‍රදේශයට වෙච්ච හානිය, දෙවන්ත හානිය. මේ විද්‍යාලය අපි මේ විදිහට තෝරගන්න හේතුනේ මං ඉස්සරහා මේ ඉන්නේ දකුණු පළාත් සභාවේ හිටපු മന്ത്രിතුමා රංජිත් මුනිසිංහ සර් ලංකාවේ ඉන්න නායකත්ව පුහුණු හොඳම ගුරු උපදේශකතුමන් නායකත්ව පුහුණු උපදේශකයා තමයි රංජිත් සර්. අද මේ දකුණේ පළාත් සභා മന്ത്രിවරයෙක් තමයි ඇවිල්ලා මේ බිත්තිවල තින්ත ගෑවේ මේ දරුවන්ට වැඩ කරන හැටි කියලා දුන්නේ ඒ ආදරණීය නායකයා අපේ රංජිත් සර් ගුරු උපදේශකතුමා. එතුමා තමයි මේ ප්‍රදේශයේ පළවෙනියටම ව්‍යසනයටපත් වෙච්ච මොහොතේ බොන්න වතුර පිටක් නැති වෙලාවේ ජනක පියතුමන් සමග එකතු වෙලා එතුමාගේ කණ්ඩායම සමග මේ ප්‍රදේශයට ඇවිල්ලා බොන්න වතුර ටිකක් දුන්නා. පහුගිය දවසේ මාධ්‍යෙන් ඔබ දකින්න නැති අර නාන්න දවස් ගාණක් නැති දරුවෝ මේ නෑව් රංජිත් සර් තමයි අද මෙතන වාඩිලා ඉන්නේ. එතුමා අපි ගොඩක් කිට්ටුවෙන් කටයුතු කරනවා. මගේ හැකියානේ මගේ ආචාර්ය මණ්ඩලයේ ඒ තියෙන සමගිය ලෙන්ගතුකම තමයි ඒ ශක්තිය මට තියෙන. මේ මට මේ බැඳිච්ච මේ හයිය මේක අද දින දෙකක් ඇතුළත මේ සිරි සුජාතා විද්‍යාලයේ අනිත් පැත්ත ගැහුවා. ඒ හයිය දුන්නේ මගේ ආචාර්ය මණ්ඩලයේ මේ පැමිණි කණ්ඩායම තමයි. ඒ දුන්නු ශක්තිය තමයි මේ පෙන්වුවේ දින දෙකක් ඇතුළත ඔබ දැක්කා තිබුණු විදිය දැන් තියෙන විදිය ඔබ දැක්කා. ඉතින් ගොඩක් සතුටුයි ඒ දේ දෙන්න පුළුවන් වුණේ ගැන. ඉතින් රංජිත් සර් ජනක පියතුමන් එක්ක කතා කරලා
හෙව්වා අපි ඉස්කෝලක් හොයනකොට ලෙන්ගතු විදුහල්පතිතුමියක් හම්බුණා. ආදරණීය ලෙන්ගතු විදුහල්පතිතුමියක්. එතුමෙත් එක්ක මම කතා කරා. බොහොම හරි ලෙන්ගතුකමක් තිබුණා. මනුස්සත්වයක් තිබුණා එතුමිය. වම ටික දවසයි එතුමිය මම දැක්කේ ඊයේ දිනේ තමයි. කවදාවත් දැකලා තිබුණේ නැහැ. කතා කරලා තිබුණා ඊට සතියකට හමාර විතර කලින් ඉඳලා ඉස්කෝලේ ගැන මට ෆොටෝස් එවලා තිබුණා. මේ පිටිපස්සේ පොල් ගෙඩියම පා වෙන විදිය මම දැක්කා. මේ ඉස්කෝලේ යට වෙලා තියෙන විදිය මම දැක්කා. අපි මේ රටේ උපදින මිනිස්සු විදියට මේ රටට යමක් කරන්න ඕන කියන හැඟීම තියෙන මිනිස්සු ටිකක් තමයි මේ ඉන්නේ. දරු මල්ලෝ දාලා, ගෙවල් දොරවල් දාලා මේ කැපකිරීම විශිෂ්ට කැපකිරීමක් තමයි මේ කරන්නේ. ඉතින් ඒ තුලින් ඒ වගේම මට මේකට ශක්තියක් වුණා. ප්‍රංශ ශ්‍රී ලංකා පදනමක් තියෙනවා. ඇසෝසියේෂන් එකක් තියෙනවා. ඒකේ වර්ජිනී මැතිනිය මම මෙතෙන්දී ගෞරවයෙන් සිහිපත් කරන්න ඕන. එතුමිය ප්‍රංශයෙන් ඉඳගෙන මගේ FB එක හරහා අපි මේ විවසනයටපත් වෙච්ච මොහොතේ අපේ පාසල විදියට අපි වියලි ආහාර, ඇඳුම් පැළඳුම්, පොත්පත්, බේත් ඒ සියලු දේ එකතු කරලා අපි අය අරන් ගියා මඩොල්සිම ප්‍රදේශයට. ඒ ගිහිල්ලා ගම්මාන 7කට බෙදුවා. ඒක දැක්කා වර්ජිනී මැතිනිය දැක්කා, සමාජ මාධ්‍යෙන් දැක්කා. ඊට පස්සේ එතුමිය අපිට මේ වගේ දෙයකට උදව් කරනවා ඇකුවා. මම ඊළඟට තමයි තීරණය කරේ කාටද අපි උදව් කරන්න ඕනේ කියලා. එතනින් ගත්ත තීරණය තමයි පාසලකට උදව් කර යුතුයි කියන දේ. ඒ විදිහට තමයි මේ පාසල තෝරාගත්තේ. මම හිතනවා අපි තෝරාගත්ත පාසල අපේ හිතට එකඟ සර්ව සාධාරණම පාසල විදිහට අපිට මේක තෝරගන්න පුළුවන් ලැබීම ගැන මම සතුටු වෙනවා. ඉතින් මේ දවස් දෙකේ ඇවිල්ලා එතුමියත් අපිට පරිත්‍යාග කරා. එතුමියගේ කණ්ඩායමක් මෙතෙන්ට ඇවිල්ලා ඒව හොයලා බලලා අපි වැඩ කරන විදිය හොයලා බලලා අපිට උදව් උපකාර කරා. බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. අපේ රටේ නොඋනත් අපේ ලෝකේ මිනිස්සේ අපේ දුක දකින මිනිස්සු එහෙම ලෝකෙක ඉන්නවා. ඉතින් ඒ ගැන අපිට සතුටු වෙන්න පුළුවන්. ඉතින් දෙමව්පියන්ගේ සහයෝගය ලැබුණා. දරුවොත් ඇවිල්ලා උදව් කරා. රංජිත් සර් ලස්සන පාඩමක් කියලා දුන්නා දරුවන්ට වැඩ කරන කලාව. ඒක හරි විශිෂ්ට දෙයක්. දින දෙකක් ඇතුළත අපි මේ කණ්ඩායමක් ඇවිල්ලා මේ පාසල මෙහෙම වෙනස් කරා නම් අපේ රට අපිට කොහොම වෙනස් කරන්න පුළුවන්ද? අපිට මේක වෙනස් කරන්න පුළුවන් රටක්. ලස්සන කරන්න පුළුවන් රටක්. අපේ එකමුතුකම තමයි අපට අවශ්‍ය වෙන්නේ. අපේ සහයෝගය තමයි අපට අවශ්‍ය වෙන්නේ. මට ලැබුණු ඒ සහයෝගය නිසා තමයි මේ ආචාර්ය මණ්ඩලයේ මෙච්චර කැපකිරීමක් කළා. ඊයේ රෑ ඇත්තටම මම විදුහල්පතිවරයෙක් වෙලා අවුරුදු මගේ පාසලේ වැඩ බාරගෙන අවුරුදු 6මාරක් වෙනවා. එක රැයක් ඒ ඉස්කෝලේ මම නිදාගෙන නැහැ. හැබැයි සිරි සුජාත විද්‍යාලයක රැයක් නිදාගත්තා. මధుරව කමින්. හැබැයි හරි සුන්දරයි ඒ රැය. ඒ හරි පන්නරයක් ජීවිතේට ලැබුණේ ඒ රැය. අපි උදේ 5ට විතර රංජිස්සර් ඉස්සෙල්ලම නැගිටලා අපි වැඩේ පටන් ගමු කියලා මැඩම් මෙන්න කලින් අපි පින්සල් අරගෙන මේ වැඩේ පටන් ගත්තා. ඒ අපිට ඕනුනේ මේක ඉවර කරලා දාන්න. ලස්සන පාසලක් හදලා අපිට අද මෙතනින් එළියට යන එක තමයි අරමුණුනේ. මම බලාපොරොත්තු වුණු දේ මගේ මේ සහෝදරයෙක් කළ ඒක ඉටු කරා. ඔබට මේ කරපු මිල කරොත් ලක්ෂ 10කට එහා වැඩ. මගේ ටාගට් එක උනේ මේක තමයි. මම දැක්ක හීනේ යටියන මහාවිද්‍යාලේ ඉඳලා මේ හීනේ. අද ඒ හීනේ යථාර්ථයක් කර දුණු වීරයෝ ටික තමයි මේ ඉස්සරහින් ඉන්නේ. ඒකට සහායක් උනේ ඔබ. ඒ ගෞරවයෙන් මගේ ස්තුතිය පුද කරනවා ඒ දුන්නු ලෙන්ගතු සහයෝගයට. මම බලාපොරොත්තු වුණු දේ දින දෙකක් ඇතුළත ඉටු කිරීමේ හැකියාව ලැබුණා. ඒක අපි ලැබුණු ලොකු ජයග්‍රහණයක්. මේ දේ කරලා සමහර විට ඔබ අපි එනකොට අර බස් එකකින් එනකොට දකින්න නැති. මෙච්චර මැඩම් කවදාවත් නියත වශයෙන් හිතන්න නැතුව ඇති මෙච්චර දෙයක් කරන්න පුළුවන් වෙයි කියලා. ඊනකින්වත් හිතන්න නැතුව ඇති. හැබැයි දකුණේ හයිය මැඩම් මේ මොරල් එක ඒක අපි පෙන්නුවා. මම චුට්ටක් මේක අපි කරපු වැඩ මේව කරනවා නෙවෙයි. අපි චුට්ටක් අපිට ආත්ම තෘප්තියක් කියලා එකක් තියෙනවා. ඒ ආත්ම තෘප්තිය මත තමයි මේ කියන්නේ දිග 150යි අඩි 150යි 20 අර ශාලාව. ඒකේ තියෙන පන්ති කාමර මැඩම් 6ක් ක්‍රීඩාගාරය ගුරු විවේකාගාරය. ඒක සම්පූර්ණව ප්ලේන් කරලා ස්කර්ටන් පටි ගාලා ඒක කරන්න පුළුවන් වුණා. ඊළඟට 40යි 25 අර හෝල් එක ඒකේ පන්ති කාමර දෙකක් තියෙනවා. බුදු මැදුර තිබුණු විදියෙන් අපි සම්පූර්ණ වෙනස් කරා. ඊළඟට 100යි 25 පන්ති කාමර 3යි කාර්යාලයයි පුස්තකාලයයි මෙතන. ඊළඟට 40යි 20 විද්‍යාගාරය. ඊළඟට 40යි 25 පරිගණක විද්‍යාගාරයේ ගෘහ විද්‍යාලයක ප්‍රායෝගික තාක්ෂණ කුසලතා ඒකක අපි සම්පූර්ණ තින්ත ගාලා ඉවර කරා. ඊළඟට මේකේ අපිට කාර්යාලයේ මේ
කාමරේ අපිට ජනෙල් පාට කරගන්න පුළුවන් වුණා. චන්දිමාල සර් ඇතෑරියේ අවසාන මොහොතේ සර් මේ ගේම ගහමු කියලා අරව පාට කරා. මං කිව්වා දැන් අමාරු නේද කියලා. හැබැයි මගේ දකුණේ හයිය ඒ අවසාන මොහොතේ ඒ චන්දිමාල සර් අපිට පෙන්නවා. ඊළඟට ළමා ඩෙස් 80ක් මැඩම්, ළමා පුටු 126ක්, ලොකු ඩෙස් 115ක්, ලොකු පුටු 107ක්, ගුරු මේස 11ක්, ගුරු පුටු 11ක්. ඒ දෙවන්ත කාර්යය දින දෙකක් ඇතුළත අපිට කරන්න පුළුවන් වුණා. දෙවන්ත වැඩක්. නිදින මේක මං හිතන්නේ දවස් දෙකක වැඩක් නෙවෙයි, ඉතිහා ලොකු වැඩක්. ඒ කැපකිරීම කාලවත් ඉන්නේ නැහැ ටක් ගාලා ගියා. දැන් මේ මොහොතේ තමයි අද දවල්ට හැබැයි මැඩම් වෙලා හැමතිස්සෙම කමු කියලා අපිට ආපු වෙලාව ඉඳලා කන්න බොන්න දීලා ඒ ලැබුණු සහයෝග මම මැඩම්ගෙන් ඇල් වතුර වීදුරක් බලාපොරොත්තු වෙන්නේ නැහැ මැඩම්. මැඩම්ගේ මනුස්සකම කියන්නේ මං කිව්වා මැඩම් මට උයා ගන්න වාහනේ දාගෙන ඉන්න බැරි නිසා ඒ බඩු ටිකක් වල නෑ මං ඔක්කොම කැම ලීස්ට් කරලා අපි මේ ආචාර්ය මණ්ඩලයේ ලේස්තුණා සියලුම දේ උයාගෙන ඇවිල්ලා මැඩම්ට පොඩි කරදරයක්වත් දෙන්නේ නැතුව වදයක්වත් නොවේ මේ සහයෝගය දීලා යන තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. නමුත් මැඩම්ගේ මනුස්සත්වය ඊට ගොඩාක් ඉහළින් තිබුණ නිසා දෙමව්පියන්ගේ සහයෝගයත් අපි බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. ඒ අපිට දබා දුන්නු සහයෝගය. ඕක තමයි අපේ මනුස්සත්වය. මේ මිහි ඵලයට අපි කවදා හරි පස් වෙලා යන මිනිස්සු මේ රටට යමක් කරොත් ඒක ඉතුරු වෙනවා. ඒ දේ තමයි අපේ හිතවල තියෙන්නේ. අපි කවදාවත් නොදකපු ප්‍රදේශයකට ඇවිල්ලා අද දවසේ ඇවිල්ලා ඊයේ ඇවිල්ලා කවදාවත් දැකලවත් නැහැ. මේ අම්මා කෙනෙක් එක තාත්තා කෙනෙක් මේ දරුවෙක් මේකේ ආචාර මණ්ඩලයක්වත් දැක්කේ නැහැ. හැබැයි අපේ මනුස්සත්වය ඒ මනුස්සත්වයත් එක්ක තුනා. ඒ දුකේදී අපේ මනුස්සත්වය එකතු වුණා. අපේ උණු වෙන හදවත් තියෙන මිනිස්සු. අපිට 2004 සුනාමිය ඇවිල්ලා අපි සුණු විසුණු කරලා දැම්මා. එදා අපි ගැන බැලුවේ ඔබ. ඒක හදවතේ ගැඹුරුම තැනක තියෙනවා. ඒ සෙනෙහසත් එක්ක අපිට එදා උදව් කර ඔබ ඒක අපේ ඇතුළේ තිබිලා අපිට ආවා මේ වෙලාව ඔබට උදව් කරන්න බෑ. රටක් විදියට හැම පළාතම ව්‍යසනයටපත් වෙනකොට දකුණ විතරක් ඉතුරුනා. අපි විතරක් ඉතුරු කරේ අපිට ඔබ උදව් කරන්න ඕන නිසා. ඒ නිසා අපිට කරන්න පුළුවන් උපරිම දේ අපි කරා. තවත් අපි බලාපොරොත්තු වෙන අපිට කරන්න පුළුවන් දේවල්. මැඩම් ඒ එක දරුවෝ ගැන කියලා දුන්නා. කිව්වා මෙන්න මේ දරුවා මේක අපිට හදවත් වලට ඇත්තටම දුකක් දැනෙන සිදුවීම් ගානාවක් තියෙන දරුවන්ගේ කඳුළු කතන්දර. ඉතින් එහෙව් පාසලක උදව් කිරීම ලැබෙන ජීවිතේ ලැබු භාග්‍යයක් කොට සලකනවා. අපි මේක දුකක් විදිහට කවදාවත් නෑ. අපිට මේක සතුටක්. අද එළියට බහැලා යන්නේ මාර සතුටකින්. මාරම සතුටකින් එළියට බහැලා අපිට මේ තරම් දෙයක් කරන්න මම නැවත වාරයක් වෙනවා. මගේ හයිය මේ තමයි තියෙන්නේ. මේ පිරිස කර කැපකිරීමද මට හැමදාමත් මම විදුහල්පතිවරයෙක් විදියට සාර්ථකත්වයක් දෙන්නේ හැම සාර්ථකත්වයක් පිටුපස තියෙන්නේ මේ ගුරුවරුන්ගේ ශක්තිය මේ ගුරු උපදේශකතුමාලගේ නියෝජ්‍ය විදුහල්පති සහකාර විදුහල්පති දරුවන්ගේ ඒ තියෙන සහයෝගය තමයි අපේ සාර්ථකත්වය. ලක්ෂ 45ක දින 4කින් ලක්ෂ 45ක බඩු භාණ්ඩ අපිට හොයාගන්න ශක්තිය දුන්නේ මේ ගුරුවරු. ඉතින් ඒ නිසා තමයි මේ අවස්ථාවෙත් අපිට මේ දේ කරගන්න පුළුවන් වුණු ශක්තිය ඒක තමයි. ඉතින් අපි හැමදාමත් දකුණේ මිනිස්සු දුකේදී කරදරේදී ඉන්නවා. ඒ දකුණේ හයියත් අරගෙන එතන හයියත් එක්කම දකුණු මිනිස්සුන්ගේ මනුස්සත්වය ගොඩක් ඉහළින් තියෙනවා. තව චුටි දෙයක් මම බලාපොරොත්තු වෙනවා මේ දරුවන්ට නායකත්ව පුහුණු වැඩසටහනක් මම ඒක දුක් වෙනවා. ඒ අවස්ථාව මොන හේතුවක් නිසා අහිමුණාද? ඒක අපරාධයක් කියලා මම හිතනවා. රංජිත් සර්ට පැයක් දුන්නා නම් මේ දරුවෝ මේක අනිත් පැත්ත ගහනවා ඊළඟ ඉතුරු පැය දෙකේ ඒ තරම් සැබෑ නායකයෙකුගේ ඒ නායකත්ව කුසලතා ගුණාංග උත්නංගන අවස්ථාවක් අහිමුණා. මං හිතන්නේ හෙට දිනේ නත්තල් දිනේ හේතු බලපාන්න නැති ඒ නිසා ඒක ලැබුණා නම් ගොඩාක් වටිනවා. මගේ කතාවෙන් පස්සේ මම මැඩම්ගෙන් ඉල්ලා සිටිනවා රංජිත් සර්ට පොඩි අවස්ථාවක් දිය යුතුයි ඒ දරුවෝ දෙමව්පියෝ ආමන්ත්‍රණය කරන්න. ඉතින් ඒ සතුටක් බෙදාගෙන අපි අද හලාවතින් තව පොඩි වෙලාවකින් මෙතනින් නික්ම යනවා. ඒ හදවතේ හැමදාමත් මනුස්සකත්වයේ තියෙනවා. ගොඩක් සතුටු වෙනවා අපි වෙනුවෙන් ඒ කරපු උදව් උපකාර වලට. මැඩම්ගේ මනුස්සත්වයට ආචාර්යතුමියන්ලා අපිට කිහිප දෙනෙක් හම්බුණා. අපේ ලාල් මහත්තයා එහෙම අපිත් එක්ක ගොඩක් ලෙන්ගතුව කටයුතු කරා. නියෝජ්‍ය විදුහල්පතිතුමන් අපේ තුෂාර සර්ගේ ඒ වැජා ඉතින් අපිට ගොඩක් උදව් කරා. ඉතින් බොහොම ස්තුතිවන්ත වෙනවා ඒ අපිට කරපු දේවල් වලට. අපි අද ගියත් ආයි හෙට හමු වුණා කවදා හරි ඒ manussත්වය දවසක හමු වෙයි. එදා හමු වනතුරු එහෙනම් සියලු දෙනාටම
සුබ දවසක් ප්‍රාර්ථනා කරමින් නියනන බොහොම ස්තුතියි වසිලදාරේ. ස්තුතියි ගරු විදුහල්පතිතුමනි. ඇත්තෙන්ම මමත් රංජිත් මුණසිංහ කියන ඒ ගුරු උපදේශකතුමාව දැක්කේ හරිම පෞරුෂයෙන් හෙබි යෝධ ප්‍රතාපවත් අභිමානවත් චරිතයක් විදිහට. ඉතින් ඔබතුමාගේ කතාවක් මේ හලාවත පුරවරයට ඇවිත් කාකපල්ලිය පාසලට ඇවිත් අහන්න නොලැබුණොත් ඒක අපේ අවාසනාවක් සහ මේ මොකක් හරි නොලැබීමක් විදිහටයි මමත් ඇත්තටම දකින්නේ. ඉතින් ඊටාම ගෞරවයෙන් සහ නිහතමානීව හදවතින් ඔබතුමාට මේ ස්ථානට ආරාධනා කරනවා අපවත් අප දරුවන්ම අප සැමවම හදවතින්ම පෝෂණය කිරීමට. විද්‍යාලයේ ගරු විදුහල්පතිතුමිය ශ්‍රී සුජාතා විද්‍යාලයේ ගරු විදුහල්පතිතුමිය ඒ වගේම මුලටින කලාපේ මම හිතනවා මුලටින කලාපේ නෙවෙයි දකුණු පළාතේ වර්තමානයේ ඉහළින්ම තියෙන පාසලක් නමක් කියන්නේ කිව්වොත් දකුණු පළාතේ ඕනම අධ්‍යක්ෂකවරයෙක් ඕනම විදුහල්පතිවරයෙක් කියන්නේ ඇටියන මහාවිද්‍යාලය නැත්නම් සර්විසස් මහාවිද්‍යාලය. කියන්නේ රාහුල සුජාත ඒ වගේ ඉස්කෝල සංගමිත්තා ඒ වගේ විද්‍යා මහින්ද විද්‍යාලය මේ වගේ විද්‍යාල තියෙද්දි මේ නම් ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. ඒකට හේතුව තමයි සිරි සුජාතා විද්‍යාලයට වඩා පොඩ්ඩක් දියුණුව තිබුණු ඉස්කෝලයක් තමයි යටින මහාවිද්‍යාලය. ටිකක් දියුණු ඉස්කෝලයක්. ඒක දකුණු ලක පමණක් නෙවෙයි සමස්ත ලංකාවම ජයග්‍රහණය කරන්න වර්තමාන විදුහල්පතිතුමාට හැකියාව ලැබෙන එතුමා ගාව තියෙන දැවැන්ත පෞරුෂය සහ නිර්මාණශීලී හැකියාව සහ ඊටම ලෙන්ගතු ආදරණීය හදවතක් ඒ වගේම තෙතමනේ තියෙන හදවතක් තඩබ්බර කම තියෙන චරිතයක් ඕනම කෙනෙක් මෙල්ල කරන්න පුළුවන් දක්ෂ විදුහල්පති හොඳ පරිපාලනයක් තියෙන කළමනාකරණයක් තියෙන විදුහල්පතිවරයෙක්. ඒ වගේම ඔබටම අම්මලට මේ පයින්ට් කියන්න ඕනම. ඔබ දකින්න ඇති අපේ විදුහල්පතිතුමිය ඒ වගේම අපේ කතා කර ගුරුතුමිය දැක්ක අපේ රියදුරු මහත්තයා කවුද කියලා. මම ඔබතුමාලාට අම්මලාට පේන්න මම අපේ රියදුරු මහත්තයා පොඩ්ඩක් නැගිටින්න කියනවා. චුට්ටක්. මේ තමයි රියදුරු මහත්තයා. මේ රියදුරු මහත්තයා ශ්‍රේණිධාරී විදුහල්පතිවරයෙක්. හොඳට මතක තියාගන්න. නිකම්ම කෙනෙක් නෙවෙයි. ශ්‍රේණිධාරී විදුහල්පතිවරයෙක් ශ්‍රී ලංකා ශිෂ්‍ය බඩ ඛණ්ඩයේ මේජර්වරයෙක්. මේජර් ඉන්නේ ටිකයි. මේජර් කෙනෙක්. මේජර්ලි දැනට මේජර්. එතකොට අපි මම උදේ පාන්දර 4ට බස් එකට ඇවිල්ලා බස් එක ස්ටාර්ට් කරනකොට මම අල්ලපු හිටියු නියෝජිත වලපතිතුමාට කිව්වා මෙතුමා ඩ්‍රයිවර් ගෙනියන්න පුළුවන්ද කියලා. දොර දෙකේ බස් එක. පොඩක් බයක් දැනුණා. එතුමා ගෙනියයි කිව්වා. එතකොට මේ විශ්වාසය අනිත් පැයට ගොඩුණා. මේ ඉන්නේ නියෝජිත වලපතිතුමා. අම්මලාට පේන නැගිටින්න නම් හොඳයි විදුහල්පතිතුමා. මෙතුමා ඉස්කෝලේ නියෝජිත වලපතිතුමා. උනාලා දකින්න ඇති ආපු ගමන් තින්ත බාස්කට් එකයි පින්සලයි අරගෙන අතෙන්ට ගිය එක මම හිතන හුස්ම ගන්නවත් අමතර වෙලාවක් ගත්තේ නෑ. කන්න නැගිට්ටා ඇවිල්ලා කෑවා කාලා විනාඩියක් හිටියේ නෑ. ඒ විදිහට වැඩ කරා ආපු වෙලාවේ ඉඳලා මේ මොහොත දක්වා දැන් මේ වෙනකම්. ඒ අපේ නියෝජිත විදුහල්පතිතුමා. මේ අපේ ඉන්න නියෝජිත විදුහල්පතිතුමා නැගින්න පුතේ. මේක කට්ටියට දැනගන්න. අම්මලා තාත්තලා මේක කියන්න ඕන. මෙතුමිය ඇතුළේ අපේ කණ්ඩායමේ ඉන්නේ ඔක්කොම ජ්‍යෙෂ්ඨ ගුරුතුමියල්ලා ගොඩාක් ඉන්නවා. මේගොල්ලෝ ආවා අපි දැක්කේ සමහර වෙලාවට මේ ගුරුතුමියල්ලා මේ නියෝජිත වලපතිතුමියල්ලා අපි දැක්කේ මමත් අපේ සර් කෙනෙකුත් මේ ශාලාව බාරගත්තා. අපි මේගොල්ලෝ දැක්කේ පැය 4කට 5කට සැරයක්. අපි ඇවිල්ලා මෙතෙන්ට ඇවිල්ලා බලලා ගියා ඉන්නවද කියලා. ඒගොල්ලෝගේ හැමෝගෙම අතේ තින්ත. හැමෝම ආව වෙලාව ඉඳලා කෑවනම් කෑම කන්න වෙලාවෙන් කරා මිසක් ඊට පස්සේ රෑ වැඩේ නවත්තන ගුරු ඒගොල්ලෝ අතේ තිබුණේ පින්සලයි තින්තයි ඒ ටික තිබුණේ. එක දිගට හිටගෙන. ඒ අපේ නියෝජිත වලපතිතුමිය ඇතුළු ඒ කියන්නේ ගුරුතුමියල්ලා. අර ඉන්නේ අපේ උපසභාපතිතුමා ප්‍රාදේශ සභාවේ උපසභාපතිතුමා. පොඩ නැගිටින උපසභාපතිතුමා. උපසභාපතිතුමා හිටපු උපසභාපතිතුමා වැඩ කරපු දක්ෂ
අතිශයින්ම දක්ෂ මේ දේශපාලන නායකයෙක්. එතුමාව ආපු වෙලාවේ ඉඳලා අවසාන පින්සල් පාරච්චියාවේ එතුමන් අර ඩෙස්ක් එකේ. හරිද? එතකොට ඇයි මේගොල්ලෝ එතකොට අපේ කෙලවරේ ඉන්න සර් නම් හැමෝම දන්නවා මම කියන්නත් ඕනේ නැහැ. හරිද? සිල්වද සර්? චන්දිමාල් සර් අම්මලත් දන්නවා දරුවෝත් දන්නවා ඔක්කොම දන්නවා දැනෙනවනේ. මිනිහෙක් දැනෙන්න ඕන. හරිද? ඔයගොල්ලෝ කියන්න දැනෙනවා හැමෝටම. ආපු ගමන් කලවම් කරනවා. අතෙන්ට තින්ත දෙනවා මෙතෙන්ට තින්ත දෙනවා පොඩ්ඩක් කෑ ගහනවා. හරිද? සින්දුවක් කියනවා අතරට ඇවිල්ලා අපිව අවදි කරමින්. හරිද? තාපොඩේ හරිද? හැමදේම කරමින් අපිට පොඩි ජොලියක් දීලා අපේ පන්නරේ අපේ ජවය හයිය හදමින් එතුමා ලොකු ශක්තියක් දුන්නා. එතකොට විද්‍යාගාරයේ අපේ වසන්ත සර් කියලා කියන්න බැරි නවා. වසන්ත සර් හොඳ කලමනාකරුවෙක් නේ. දක්ෂ කලමනාකරුවෙක්. අද උපන්දිනේ. අපේ යලගම පාගිටියක් කරන් ඉතිපන්දමක් ගහලා කපන බස් එකේ. හරිද? මම උදේට දකින්න නැති. හැබැයි තින්තේම ගාන අඩු වෙන්නේ නැති. හැබැයි මේ තින්ත ගානකට වඩා යමක් එතුමාගේ සියල්ල කලමනාකරණය කරා. අතෙන්ට පින්සල ඕනද, මෙතෙන්ට පින්සල ඕනද, මෙතෙන්ට තින්ත ඕනද, ඒ සියල්ල කරා වසන්ත මහත්මයා. ඒ වගේම දිසානායක සර්. මං ඉන්න මේ කැමරේ කල්ලේ. මොකද දක්ෂ ආර්ථික විද්‍යා දේශකේ ලංකාවේම මොන කුසුම් තාක්ෂණයේ ඔස්සේ ලංකාවටම ආර්ථික විද්‍යාව ගන්න ගුරුවරයෙක්. ආපු වෙලාවේ ඉඳලා මම හිතනවා ඔබතුමාලා දකින්න නැති පින්සලයි ඔය මොනවා හරි අරගෙන වැඩ. එතකොට අපේ මේ සමාජ ක්‍රියාකාරී චතුර මහත්මයා කියන්නේ හැමතැනම වැඩ. මේක කියන්න ඕනේ මේ අම්මලාට දරුවන්ට කියන්නේ මොකවත් නෙවෙයි. කවුද මේ වැඩ කරේ? කවුද මේ කම්කරුව ටික කියන එක නේ? කවුද කම්කරුව කියන එක අම්මලාත් දැනගන්න ඕනේ දරුවොත් දැනගන්න ඕනේ. ඒ චතුර මහත්මයා. එතකොට අපේ මේ ගුරුතුමා ගැන කියන්න ඕනේ කවුද? විද්‍යා ගුරුතුමා. විසන් මහත්තයා වැඩි කතා කරන්නේ නැහැ හැබැයි අපිට වඩා වැඩ කරනවා. විද්‍යාපීඨ මල්ලිත් අරගෙන අපේ නියෝජිතවරුතුමයි තුන්දෙනා එක්ක හරියට කියන්නේ මොනවාද මේ කෙමිකල් ඒවා බල හරියට විද්‍යාගාරයේ සියල්ල කරා. ඒවා හරියට කළමනා කරා අපේ විද්‍යාපීඨ මල්ලිත් එක්ක ඉවතු වෙලා. ඊට පස්සේ වෙරංජා නැගිටිනවා වෙරංගා. වෙරංගා නැගිටින්න පොඩ්ඩක්. මේ හැමෝම බලාගන්න මම කියන්නේ ඔබට මේක දෙන්න ඕන පණිඩයක්. වෙරංග කියන්නේ මේ ලංකාව විතරක් නෙවෙයි ජාතික මට්ටමේ ක්‍රීඩිකාවක් විතරක් නෙවෙයි ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩිකාවක් ක්‍රීඩා වෙන් විශ්වවිද්‍යාලයට ගිහිල්ලා එතන ලංකාවට කීර්තිය ගෙනාවු ක්‍රීඩිකාවක්. අදටත් එමය හැබැයි ඔය දකින්න ඇති ඒ දියණිය ඒ කියන්නේ ආපු වෙලාවේ ඉඳලා තාමත් වැඩ. මේ වෙනකම් වැඩ. එතකොට අපේ කොල්ලෝ ටික කියන්න ඕන. කොල්ලෝ අපේ කෙල්ලෙක් ඉන්නවා ටිකක් අය කියන්නේ කෙල්ලෙක් කියලා කියන්න බෑ කොල්ලෙක්ද කියලා තමයි මම කියන්නේ අපේ නැගිට මං කෙල්ලේ. හරිද? මේ කොල්ලා හරිද? මම කෙල්ල නෙවෙයි කොල්ලා. හරිද? අපි හැමතැනම එක්කනවා මෙයා ඉන්නකොට පොඩි ජොලියක් තියෙනවා අපිට ටිකක්. ඇවිල්ලා හැම වෙලේම අපිට කිති කවලා හරි යනවා. මොනවා හරි කියලා යනවා. ඒක අපිට ලොකු හයියක්. කොල්ලෙක් වගේ. හොඳයි. ඊළඟ අපේ කොල්ලෝ ටික. ඔව්. කොප්‍රබත් මහත්තයා. ප්‍රබත් හම්පා. සමාවෙන්න ඕන. ප්‍රබත් මහත්තයා වගේම අර ප්‍රබත් කියන අපේ ක්‍රීඩා පුහුණුකරු. ඉස්කෝලේ ක්‍රීඩා පුහුණුකරු. ජාතික මට්ටමේ ක්‍රීඩකයෝ බිහි කරපු ප්‍රබත් මහත්තයා ඉන්නේ. පුහුණුකරුවෙක් යටින මහාවිද්‍යාලයේ මේ වෙනකොට ක්‍රීඩාවෙන් මල්ල ක්‍රීඩාවෙන් පමණක් නෙවෙයි විවිධ ක්‍රීඩාවලින් ජාතික තලයට ගිහිල්ලා තියෙනවා. ඒ පුහුණුකරු තමයි එතකොට DSK ගමගේ මහත්තයා ඊ ඇවිල්ලා ඉඳලා ගියා. ඒ ක්‍රීඩා ගුරුතුමා. මේගොල්ලෝ නැින්නවන්න ඕන අපේ සමන් මහත්තයා මම මේ කරන්නේ මේ එළින්න ඕන අනිවාර්යයෙන්. සමන් මහත්තයා කියන්නේ මම හැමදාම ඉස්කෝලේට යනවා මේ යටින ඉස්කෝලේට. යනකොට මේ අනධ්‍යයන උනාට මම මහානාමසයට තියෙන ගෞරවය තියෙනවා. ඇයි වැඩ කරන මිනිස්සුන්ට අපි ආදරය කරන්න ඕන. හැමදාම ඉස්කෝලේට යනකොට මොකක් හරි වැඩක් කරනවා. ඉතාලම දක්ෂ කැපවීමෙන් වැඩ කරන මොකද නම? සමන් ප්‍රසාද් මහත්තයා. මේ සද්දේ ඉවරනවා හිතෙන් බැටරි බෑර වෙන්න කමක් නැහැ. මම මේක කතා කරන්න ආගන්න. අපේ කණ්ඩායම මෙන්න මේ විදිහට තමයි සන්නද්ධ උනේ. මේ විදිහට තමයි ජව සම්පන්න උනේ.
අපි 29ක් ඇවිල්ලා 29ක් ඇවිල්ලා මේ ටික අපි කරගෙන ගියා. හැබැයි මේකත් මම කියන්න ඕන අම්මලා තාත්තලාට. ඔයාලා දොස් කියන්නේ නැහැ අපි. අපිට දොස් කියන්න අයිතියකුත් නැහැ. දොස් කියන්න අපිට බෑ. මොකද ඔබ දැවැන්ත ව්‍යසනයකටපත් වෙලා ජලයත් එක්ක පොර බදලා තමන්ගේ ගෙදර තියෙන බඩු ටික හොදන් ගිහිල්ලා ඔක්කොම මේ වෙලා ව්‍යසනයටපත් වෙලා මහා දැවැන්ත මානසික ආතතියක් එක්ක ඉන්නේ. ඒතකොට ඔබට ඇවිල්ලා වැඩ කරන්න බැරි වෙයි. ඔබත් ආවනම් අපිත් එක්ක අපේ 29ට නේ එන්න බෑ ඔබට. ඔබත් 29ක් 50ක් ආවනම් අපි මේකේ කිසිම අඩුවක් කියන්නේ නැහැ. ළමා උද්‍යානයත් පාට කරලා මේ හැම තැනම හැඩ කරලා යන්න. එන්න බෑ. අපි දන්නවා ඒක. ඔබට එන්න බෑ. හැබැයි මම ඔබට කියනවා. ඔබ මෙතනින් මේක පටන් ගන්න ඕනේ ඉස්කෝලේ දැන්. ඔබ ඉස්කෝලේට ආදරය කරන්න ඕන මං. අද ඉඳලා. දැන් මේ ලස්සන තියා ගන්න ඕන. විදුලතු ගන්න ඕන අම්මලා ඇවිල්ලා. පිටෙන්නේ කොලයක් වැටෙන්න දෙන්න නැතුව සුද්ධ කරන්න ඕන. අමගස් පේලියට ලස්සනට හදන්න ඕන. බුදු මෙතුරු ලස්සනට හදන්න ඕන. අම්මලා දැන් මෙතනින් පටන් ගන්න ඕන. අපි මහානාම විදුහල් පුතුමා මෙතුමත් එක්ක අපි ඇවිල්ලා යනවා ශේෂ්ඨ චාරිකාව බලය. අවුරුදු ගානේ අවුරුදු දෙකක් අපි උත්සාහ ගන්න. මොනවා හරි අරගෙනත් එන්න බලන්න වැඩේ හොඳට තියෙනවා නම්. වැඩේ හොඳට තියෙන්න ඕන. වැඩේ හොඳට යන්න ඕන. ඇත්තටම අපිට ඔබ කලින් හම්බෙලා තිබුණා නම් අපි දෙමාපියන්ට පැය 6ක වැඩසටහනක් කරනවා. ගුරුවරුන්ට පැය 6ක වැඩසටහනක් කරනවා. ළමයින්ට දරුවන්ට පැය 6ක වැඩසටහනක් කරනවා. ඔය තුනම වැඩසටහන මං ගාවද. අපිට දැවැන්ත වෙනසකට ලක් කරන්න පුළුවන්. අපි විදුහල්පතිතුමියට කිව්වා පුළුවන් නම් අපිට දරුවෝ ටික දෙන්න උදේ 8ට අපි ඔබේ දරුවෝ ටික වෙනස් කරලා දෙනවා. මොරාල් එක හදනවා. ආත්ම අභිමානය හදනවා. පෞරුෂය හදනවා. දරා ගැනීමේ හැකියාව හදනවා. ඉවසීම සංයමය හදනවා. මේ සියල්ල හදනවා. මම මේ දරුවෝ ටිකත් එක්ක කෙල්ලෝ ටිකයි කොල්ලෝ ටිකයි මතක් කරන්න ඕනේ විශේෂයෙන්ම මාත් එක්ක දේ වරුවක් අත්වල කරකට තියෙන මේ දරුවෝගේ කරකට කියන්නේ අපි කරකට කියලා කියන්නේ මෙහෙ කියන්නේ කොහොමද දන්නේ නැහැ. දියපට්ට. ඔය දරුවෝගේ ගාව දියපට්ට තියෙනවා. පැය 5ක් විතර එක දිගට වැඩ කරා මේ දරුවෝ. මගේ යාළුවෝ වගේ වැඩ කරේ. උන් කොහෙද ගියත් කරකවිලා මං ගාවට එනවා. ඇවිල්ලා සුද්ධ කරා පිටෙන්නම. ඔය පිටෙන්න ලස්සන කරේ දරුවෝ. මං ඒ දරුවෝගෙන් ඉල්ලනවා. දැන් මද පටන් ගත්තා. ආයේ ඉස්කෝලේ ආපු දවසට ඔය වැඩේ කරන්න. ආයේ ඉස්කෝලේ ඇවිල්ලා මේ ලස්සන තියාගන්න. ඔබේ ලස්සන තියාගන්න. මේ මට දැනෙනවා මේ පරිසරය තුල තියෙන දෙයක් තමයි අඩු වයසේ ප්‍රේම සම්බන්ධතා. ඒක නොගැලපෙන දෙයක් දරුවනේ. හරිද? අඩු වයසේ ප්‍රේම සම්බන්ධතා. ඒවා නොගැලපෙන දේවල්. මම හොඳට ටච් කරලා අවදානම් මගේ බලාගත්තා. මගේ දරුවන්ට කියනවා අඩු වයසේ ප්‍රේම සම්බන්ධතා තියාගන්න එපා. ඒක වෙලාව වෙනකන් ඉන්න. වෙලාව ආවන් පස්සේ තමන්ගේ ජීවිතය දිනලා තමන්ට තනියම ජීවත් වෙන්න පුළුවන් ක්‍රමයක් හදාගෙන අන්න ඊට පස්සේ ඔබ මේ වැඩේට බහින්න. ඔබ තෝරාගෙන ඔබේ හිතේ තියෙන කෙනාමුණක් කමක් නැහැ. හැබැයි ඒකට වෙලාව වෙනකන් ඉන්න. මේ දරුවන්ට මම මේ කියන්නේ. දරුවෝ ඉගෙන ගන්න ඕන. ඉගෙනගෙන ගමනක් යන්න. එහෙනම් මම ගොඩක් කතා කරා. මම මේ අම්මලාට නැවතත් කියනවා. අපි ඇවිල්ලා මේ හැඩ කරපු ඉස්කෝලේ අපි කියන්නේ මේ මෙතුමල්ලා මම ඇවිල්ලා පුද්ගලිකව මේකට කිසිම දායකත්වයක් නැහැ. මම ඉස්කෝලේ හොයලා දුන්නා. වෙන්න කලාපත් අපේ පුරියලා right. එහෙනම් දෙමාපියනේ මේ ඔබේ දරුවා මේ අපේ මහානාම විදුහල්පතිතුමාගේ දරුවෝත් අපේ නියෝජ්‍ය විදුහල්පතිතුමාගේ දරුවෝත් නෙවෙයි. මේ අපි සියල්ල දිසානායක සර්ගේ දරුවෝ නෙවෙයි. ඔබේ දරුවා වෙනුවෙන්. ඔබේ දරුවා වෙනුවෙන් මේ අලුත් කරපු ඉස්කෝලේ පළමුව විනය හදන්න. විනය ගෙදරදී හදන්න. පාසලට ආදරය කරන දරුවෙක් හදන්න. ගුරුවරුන්ට ආදරය කරන දරුවෙක් හදන්න. විදුහල්පතිතුමාට අවනත දරුවෙක් හදන්න. ගුරුවරුන්ට අවනත දරුවෙක් හදන්න. ඒක ඔබට බාරයි. ඒ වුණත් මේ ඉස්කෝලේ ලස්සන වෙයි. මේ ඉස්කෝලේ තව අවුරුද්දකින් දෙකකින් යටින මහාවිද්‍යාලයේ විදුහල්පතිතුමා ගෙනාපු තැනට ගේන්න නම් ඉස්කෝලයක් දෙමාපියෝ සහ දරුවෝ කැපකිරීමක් කරන්න ඕන ගුරුවරු විදුහල්පතිතුමා වගේ. ඒ කැපවීමක් කරන්නයි කියලා ඉල්ලා සිටිනවා. විශේෂයෙන්ම කරු විදුහල්පතිතුමිය
ආදරණීය ලෙන්ගතු සෙනෙහබර හදවතේ තියෙන තියෙන පුදුමාකාර සහකම්පනය අනිත් කෙනාගේ දුක අනිත් කෙනාගේ හුස්ම වැටෙන හැටි අනිත් කෙනාගේ නාඩි වැටෙන විදිය දැනෙනකොට දුක සහකම්පනය මොකද දුක හිතෙන නියම අම්මා කෙනෙක් සදා ආදරණීය අම්මා කෙනෙක් ඔව් හැබැයි ඒ ලෙන්ගතුකම ආදරණීයකම මෙම දරුවන්ට මං කියනවා ඒක ඕනට වඩා ප්‍රයෝජනට ගන්න එපා. ඒක ප්‍රයෝජනට අරගෙන Taman නිදහසේ ඉන්න ලැස්ති වෙන්න එපා. ඒකත් කියනවා. ඒ වගේම කරු විදුහල්පතිතුමනි තුමියනි මහානාම සර් කිව්ව ටික අපි ආපු වෙලාව ඉඳලා අපි ආවේ මොනවත් විරෝධයක්. ඒක දශමයක්. වතුර ටිකත් අපෙන් බොනවයි කියලා හිතාගෙන මහානාම සර් කිව්වේ එහෙමයි. අපේ නියෝජිත විදුහල්පතිතුමා කිව්වේ එහෙමයි. නියෝජිත විදුහල්පතිතුමා අපි කාටවත් වද දෙන්නේ නැහැ. හැබැයි සියල්ල මෙතුමියට පුළුවන් විදිහට අපිට කරා. ඒ වගේම නියෝජිත විදුහල්පතිතුමා ආපු වෙලාවේ අපි එතන පිළිගත්තා. ඒ වගේම මේ ගුරුතුමිය අපි ආපු වෙලාවේ මේ දකින්න තාම. අන්න ගුරුවරු. මෙන්න ගුරුවරු. මේගොල්ලෝගේ දරුවෝ පන්ති යවන්නේ කවුද? පන්ති යවන්නේ සමානව තමන්ගේ සහෝදරයා වලින් පන්ති යවනවා ඇත්තේ. සර්ගේ දරුවෝ දෙන්න ලෙඩ වෙලා ඇඳේ. හරිද? ඒ ඔක්කොම තියදී මෙහෙ ඇවිල්ලා ඉන්නෝ. මේ ගුරුතුමිය මම දැක්කා. මේ ගුරුතුමිය නියෝජිත වලපත මම දැක්කා. අපි ආපු වෙලාවෙන් තාමත් ඉන්නේ. ඒක ගුරුවරයා කියන්නේ. ගුරුවරයාත් එම ගොඩාක් ගුරුවරු මේ ඉන්න අපේ මේ මිස්ලා ඉන්නෝ. මේගොල්ලෝ අපි කෑවද බලනවා. අපිට වතුර එක ළඟට දෙනවා. ඒ සියල්ල කරනවා. එහෙම ටීම් එකක් හිටියා. ඒ ටීම් එකට ගුරු මව්වරුන්ට පියවරුන්ට ඔයගොල්ලෝ වෙනුවෙන් අපේ සහෝදර ගුරුතුමියන්ලාට අපි හදවතේම කෘතවේදීත්වයේ ගෞරවය පළ කරනවා අනිවාර්යයෙන්ම. මෙතුමිය හිතනවාලා අපි හිත දෙතරයක් නමලා ගෞරවය කරනවා. ඒ කැපකිරීම මේ නත්තල් කාලේ. දැන් මේ මම විනාඩි 15ක් කතා කරනකොට ඔයගොල්ලන්ට මූ තවම කතා කරනවා මේ නත්තල හෙටයි කියලා හිතෙනවා ඇති. හරිද? එහෙම තියෙද්දි මේ ගුරු මණ්ඩලය කරන කැපකිරීම ඉතාම අගය කරන ඒ වගේම ලාල් මහත්තයා අපට දුන්න පට්ටම කියන්නේ පට්ටම කැපකිරීමක් කරා. හරිද? බොක්කෙම උදව් කරා. හරිද? ලාල් මහත්තයා විශේෂයෙන් මතක් කරනවා. ගුරුතුමල්ලා මතක් කරනවා. එනවා ඇති නේද? ගොඩක් කතා කරා. ඔව්. දෙමව්පියෝ. මම කියන්න ඕනේ දෙමව්පියෝ ගැන කියන්න එපා. නැත්නම් දෙමව්පියෝ නොකියම බෑනේ. අපි අතරින් ඉන්න අක්කලාගේ එකෙන් පටන් ගත්තා. අක්කලා ගුලිය. අක්කලා ගුලිය අපි හොයා ඉන්න තාම. තවගෙනත් දැන්ගෙන දුන්නයි කාලේ යන්නේ අපි. අර ගම්මිරිස් දාපු එක. අක්කලා ගුලිය ඉඳලා පැටිස් එකේ ඉඳලා බිත්තර පාන් එකේ ඉඳලා රෝල්ස් එකේ ඉඳලා එතකොට කිරිබත් කැටේ ඉඳලා අපිට බඩගින්න කියන එක දැනෙන්න දුන්නෙම නෑ ඔයගොල්ලෝ. අපිට කාලිවරයක් නෑ. ඒම ලොකු කැපකිරීමක් ඔබ කරා. අපේ දෙගොල්ලගේම හයිය ගත්තනම් හෙට උදේ වෙනකොට මේක මේ කලාපේ විතරනේ ලංකාවේ තියෙන ලස්සනම ඉස්කෝලේ කරන්න අපිට හැකියාවක් තිබුණා. හැබැයි ඔබ හිටියේ දැවැන්ත ප්‍රශ්නේ. ඔබ ජලයත් එක්ක පොර බදලා හිටියේ. ඔබේ කුස්සිය තිබිච්ච ලිපේ තිබිච්ච උයන්න තිබිච්ච අට්ටි මුට්ටිත් නැති වෙලා තියෙද්දි ඔබ ඔය කරා ඇති කියලා අපේ හිතෙනවා. ඉස්සරහට ඉස්කෝලේ විදුහල්පතිතුමියක් වැඩක් කරනවා නම් අපි නැතුවල කමන්නේ නැහැ. ඔබ ඇවිල්ලා අපි දීපු ශක්තිය දෙන්න. මම කතා කළා අම්මේ මේ ටික අතුගාම මේ ටික ෂෝක් ගත්තයි දෙල. එක විනාඩිය ඔක්කොම සුද්ධ කරා. ළමා විනාඩි සුද්ධ කරා. පුළුවන් ඔබට. ඕන දෙයක් කරන්න පුළුවන්. හරිද? ඒ හයිය දෙන්න විදුහල්පතිතුමියනි. ඒක නිසා අපි බලාපොරොත්තු වුණා ඇත්තටම අපිට හැකියාව තිබුණා නම් දෙමාපියන්ගේ වැඩසටහනක් කරන්න. ඔබ කොහොමද අනිත් දරුවට සලකන්නේ? ඔබ කොහොමද ඉස්කෝලේට වැඩ කරන්නේ? කොහොමද ප්‍රජා සත්කාර කරන්නේ? උජ්ජලිකත්වයේ කියන ආත්මාර්ථකාමී බව දොරව වැඩ කරන්න ඕන තැන මොකද්ද කියලා අපි ඔබට පැහැදිලි කරලා දෙනවා. ගුරුවරුන්ගේ වැඩසටහන කරනවා ගුරු භූමිකාව තුළ කොහොමද අපි ගුරු භූමිකාව හරියට ගෙනියන්නේ කියන එක අපි ගුරුවරුන්ගේ වැඩසටහන කරනවා. දරුවන්ට උනා නම් දරුවෝ ජීවිතය උගන්නන ලස්සන පාඩම් ටිකක් අපි උගන්වනවා. හැබැයි මේ තියෙන පරිසර පසුබිම අපිට ඒක හරි ගියේ නැහැ. ඒ නිසා අපිට ඒක කරගන්න බැරි වුණා. ඒක අපි දුක් වෙනවා අපේ වසන්ත සර්, මම හිතනවා දිසානායක සර්.
දිසානායක සර්ගේ හිතේ ලොකුම දුක තියෙන්නේ මේ ළමයිටයි ගුරුවරුන්ටයි වැඩසටහන් දෙකක් කරන්න බැරුණේ ඒක ගැන. මට කියනවා රංජිත් සර් මේක කරන්න ඕනේ කියලා. මම ආවොත් කරනවා. දෙකට ගුරුවරු ආවොත් කරනවා. ළමයි උදේ ආවනම් කරනවා. ඒක නිසා ගොඩක් කතා කරා. මට පුදුමාකාර සතුටක් තියෙනවා. මමත් ඇවිල්ලා ආපු ගමෙන් අපේ සර් කෝ මාත් එක්ක හිටි සර්. අනේ සෝරි. අපි දැන් ළඟ වැඩි වුණානේ කියන්න එපා. හරිද? ඒ කියන්නේ මම දැකලා නැහැ එහෙම චරිතයක් මගේ ඉතිහාසෙ මට එහෙම හම්බෙලා නැහැ. මාත් එක්ක අපි දෙන්න මේ ගේකම ඕල් එකම ගාවා වචන 15ක් කතා කරලා නැහැ. හරිද? වචන 15ක් කතා කරේ නැතුණාට ඒ වචන කතා කරා නම් වචන 15 ඒක ඇතුළත තුන පුදුම ලෙන්ගතකමක් ආදරණීය බවක් පුදුමාකාර බැඳීමක් පුදුමාකාර ජවයක් වැඩ විතරමයි මේක ඉවර කරන්නේ කොයි වෙලාවෙද කියන එක තමයි එතුමා ගාව හිතේ තිබුණේ. ඉතින් එතුමා විශේෂයෙන් මතක් කරමින් ඔබ සියලු දෙනාට වාසනාවන්ත අනාගතයක් ජයග්‍රාහී අනාගතයක් අපි ආදර්ශයක් විදියට අපි වෙලාවක මේ දරුවෝ ඔක්කොම යටියන මහාවිද්‍යාලයට ගෙන්නන්න වැඩ පිළිලක් කරනවා. ඒක අපි විදුහල්පතිතුමත් එක්ක කතා කරලා අපේ දිසානායක සර්ලත් එක්ක කතා කරලා අපි ඕගොල්ලන්ට බලන්න අවස්ථාවක් දෙනවා. ඒ ඉස්කෝලේ බලන්න ඒකේ ඉස්කෝලේ පවතින වෙලාවක එන්න පවතිනක වෙලාවක ආවන් පස්සේ ඉස්කෝලේ මොන විදියටද යන්නේ ඕනනම් ඉස්කෝලේම කලාපේ ස්පෝර්ට් මීට් එක තියෙන දවසක ගෙන්නන්න. ඒ ඉස්කෝලේ තමයි අපි කලාපේ ස්පෝර්ට් මීට් එක තියන්නේ. එදාට ඔබ බලන්න ඒ ඉස්කෝලේ ළමයි පිටෙන් ඉන්නවද කියලා එක ළමෙක් ක්‍රීඩා කරන්නේ නැති. ක්‍රීඩා කරන්නේ නැති එක ළමෙක් ඒ ඉස්කෝලේ පිටෙන්නේ ඔහම හෝල් එක මෙහෙම හෝල් එක මෙහෙම පිටෙන්න. ඒ පිටෙන්නට යුනිෆෝම් එකෙන් ළමයි ඇවිල්ලා ඉන්නවද කියලා බලන්න රාජකාරියට ඇරෙන්න. ඒ තරම් මේ විදුහල්පතිතුමා ගාව පුදුමාකාර පෞරුෂයක් තියෙනවා. විදුහල්පතිතුමා කිව්වොත් ඇතුලේ ඉන්න කියලා ඇතුලේ තමයි. කියන්න ඕනත් නැහැ. එහෙම මහා පෞරුෂයක් තියෙන ඒ පෞරුෂය මෙහෙත් හදාගන්න මෙහෙත් දරුවන්ට ඒක කියලා විදුහල්පතිතුමා ගාවේ පෞරුෂය තියෙනවා. දරුවන්ට කියන්නේ විදිහට ඔබ ඒක හදන්නේ කියලා ඉල්ලා සිටිනවා. සියලු දෙනාටම වාස් තව එකක් කියන්න ඕනේ අපි වතුර ගෙනාවා. වතුර උස්සගෙන මෙහාටත් ආවා. දැන් හැමෝම හිතන ඇති මැඩම්ගේ අතට තමයි වතුර ටික දුන්නේ කියලා නෑ. මැඩම්ට මේ වැඩ ටික වතුර ටික අපේ කොහෙද? පාද ජනකට සෙන්ට් මේරිස් එකේ. සෙන්ට් මේරිස් එකේ පාද ජනකට තමයි අපි මේ වතුර ටික ගෙනාවේ. නැත්තම් මැඩම් මේක ගෙදර ගෙනිච්චයි කියලා ඔබ හිතයි. හරිද? ඒක මෙතුමිය ගතින් දෙනවා හෙට හෝ අනිත් එතුමා ඇවිල්ලා ගෙනියනවා. හරි. එච්චරයි. ඔව්. එහෙනම් සියලු දෙනාටම ජයග්‍රාහී වාසනාවන්ත අනාගතයක් ප්‍රාර්ථනා කරමින් මම නියම බොහොම ස්තුතියි ගරු රංජිත් මුනිසිංහ මැතිතුමනි. ඊළඟට අප පාසලේ සංගීත ගුරුතුමාට තාම ආදරෙන් ආරාධනා කර සිටිනවා. පිකාර ඊළඟ දකුණු ප්‍රදේශයේ කිව්වොත් වඩා පහසුයි කතා කරන්න. යටියන විද්‍යාලයේ විදුහල්පතිතුමා අතුරු ආචාර්ය මණ්ඩලය ඒ වගේම තවත් කීප දෙනෙක් පිළිබඳව හැඳින්වීම කළා. මම හොඳට ඔබේ කතාවට සවන් දුන්නා. මම මුලින්ම කියන්න ඕන විදුහල්පතිතුමිය දන්නවා. මගේ නිවස වතුරට යට නොවුණා. මම විශාල අපහසුතාවයකටපත් වුණා. විභාග රාජකාරී වල ඉදිරියට හැටි සම්බන්ධීකරණ කටයුතු වල මුළුමනින්ම ඒ විද්‍යාලය ජනාධිපති විද්‍යාලය යට වුණා. ඒ දින 4ක් අපි එතන ඉර වෙලා හිටියා. මම හිතන්නේ ජීවිතේ මම ලැබපු අති භයානකම අත්දැකීම තමයි මම ඉල්ලෙන්නේ. බයිසිකලේ අන්තිමටම පණ ගන්න බැරුව ගියා. දවස් 4කට පස්සේ ඇවිල්ලා තවත් දවස් 2කට පස්සේ තමයි බයිසිකලේ මට ගොඩ ගන්න පුළුවන් වුණේ. ඒ වෙනකොට බයිසිකල් 21ක් තියෙද්දි මගේ බයිසිකලේ හදලා දුන්නා. මගේ ඒ දරුවෙක් මගේ ගෝලී සර්ගේ වැඩ කටයුතු ගැන මම දන්න නිසා මම බයිසිකලේ හදලා දෙන්න ඉක්මනින් කියලා. අනිත් අය ඉතින් බොහොම අකමැත්තෙන් වුණත් මේ වැඩි මට කරලා දුන්නා. ඒ වැඩි ඉවර වෙච්ච ගමන් මම මේ බයිසිකලේ ආවේ මේ පාසලට. මොකද මම පාසල් දෙකක ඉගෙන කටයුතු වල ඉඳලා සිටිනවා.
මේ පාසලට මම ඉතින් කොහොමද මම වැටුප් ගන්න පාසල නිසා විශේෂයෙන්ම මම ආදරේ. නමුත් පුතුමෙන් විතරම කියනවා මේ සුසන්ත සර් සුබදානන්දරේ වැඩියෙන් සලකන්නේ කියලා. මම එහෙම එකක් නෑ මැඩම් දන්නවා එක. මම කොයි එකටත් එහෙමයි. ඉතින් ආපු ගමන් අර දොර කඩාගෙන ගිහිල්ලා මම දොර අරින්න හදලා දොර අරින්න බැහැ. ඊට පස්සේ මට හිතුණා මෙහෙමත් දෙයක් මේක අමාරුවෙන් ඇරියත් ප්‍රයෝජනයක් නෑ මේ දොර කැඩිලා ඉවරයි ඕන කෙනෙකුට ඇතුළට යන්න පුළුවන්. ඒ නිසා මම ඒක මොකුත් සකස් කරන්න උත්සාහ ගත්තෙත් නෑ. අනිත් අයටත් බලන්න අවස්ථාව තියලා මම මගේ ෆෝන් එකෙන් වීඩියෝ කරගෙන ගියා මේ ගොඩනැගිලි සියල්ලම. මට හිතිච්ච දේ තමයි කොහොමද අපි මේ පාසල නැවත ගොඩ ගන්නේ කියලා. අපිට අවුරුද්දක්වත් යනකම් මේක තිබිච්ච තත්ත්වයට ගොඩනගා ගන්න පුළුවන් වේද කියලා මට හිතා ගන්න බැරුව ගියා. මම පොඩ්ඩක් බැලුවා මේ සියලුම ලිපි ලේඛන ඉවරයි. මොකද මම දන්නවා ජනාධිපති විද්‍යාලයේ වතුර දාපු තැනත් එක්ක බලනකොට ඒ පාසලට වෙච්ච හානියත් එක්ක මේක ගැන මට කතා කරන්න දෙයක් ඉතුරුලා තිබුණේ නැහැ. ඒ නිසා මම දන්නවා මොකද්ද තත්ත්වය කියලා. ඊට පස්සේ මෙතුමිය ඇවිල්ලා හක්කලා වීඩියෝ කරගෙන ඒවා මාධ්‍යයට නිකුත් කරලා තිබුණා. අපේ කාර්යාලයට දැනුවත් කරලා තිබුණා. ඉතින් මම පළමු කොටම සතුටු වෙනවා. මම ඉස්සලාම් මගේ කනගාටුව ප්‍රකාශ කරනවා. අද වෙනකොටත් පවතින තත්ත්වය තුළ අපේ ගෙවල් වල යම් යම් ගැටලුකාරී තත්ත්වයන් තියෙනවා. මම අද මැඩම් එක්ක ඊයේ ඇවිල්ලා කතා කරා. මට මේකට සහභාගී වෙන්න බැරි වුණා. ඒ දවස් දෙක තුල මට පුළුවන් විදිහට මම ඇවිල්ලා ගියා. පුළුවන් විදිහට මං ශනිකව මම බලමු මෙතන ප්‍රධානිය කවුද කියලා. මං මැඩම්ගෙන් අහුවා විදුහල් පුතුමෙක් ඉන්නවා කියලා කිව්වහම මම පොඩ්ඩක් හොයාගෙන ගියා. ඒ අතරම වටයක් යනකොට බලාගෙන ගියා මේ කරන කාර්යය. ඒ කරනකොට මට දුවෙක් හම්බුණා. ඒ දුවට මං දුවගෙන් අහුවා කවුද පුතේ මේ විදුහල් පුතුමා සර් ඉන්නවා අතන ගියා සර්ට වැඩ. සර්ට කතා කරන්න වෙලාවක් නැහැ. නමුත් මට ඕනකම තිබුණේ සර්ලා කීයටද යන්නේ මං ඒ වෙලාවටවත් කොහොම හරි එනවා කියලා හිතාගෙන තමයි මං ඒ තීරණේ ගත්තේ. ඉතින් මම කොහොම හරි මගේ ගෙදර වැඩි අවසන් කරලා 4:00 මට මෙතෙන්ට එන්න හැකියාව ලැබුණා. ඉතින් ඔබ කළ දේ මා ඒ ගත කරපු විනාඩි 10 හෝ 15 තුල මම හොඳින් නිරීක්ෂණය කළා. මම දැක්කා මට හිතෙන්නේ මෙන්න මෙහෙම දෙයක්. මේ රට අපිට කොයි වගේ තැනකට උසවා තවන්නට පුළුවන්ද? ඔබ වගේ පිරිසක් හිටියොත් මුළු රටේම එවැනි කැපකිරීම කරන මිනිස්සු අපිට නැද්ද කියන මගේ හදවතේ ඉවන්නක් ඇති වුණේ. එහෙම වුණා නම් අපිට ඕනම අභියෝගයක් ජීවිතය කියන්නේ ගැටලු ප්‍රශ්න අභියෝග ඒක තමයි ජීවිතය. මම හිතන්නේ ඒකට මෝන දෙන්න හොඳ ශක්තියක් අපිට තියෙනවා කියන එක මම තේරුම් ගත්තා. අපි ගෙවල් වල ඒ විදිහම අභියෝග වලට මෝන දෙනවා. ඒ ගැටලු නිරාකරණය කරගන්නවා. නමුත් මේ මෙවැනි දින දෙකක් ඔබතුමිය දන්නවා අපි විදුහල් පුතුමිය දන්නවා අපි චාරිකාවක් සංවිධානය කරගත්තා දවස් දෙකක් නම් යන්න හරියම අමාරුයි. එක දවසක් තමයි යන්න පුළුවන්. ඉතින් එවැනි තත්ත්වයක් තුළ ඔබලා මේ කොහෙවත් නන්නා දුන්න පිරිසක් වෙනුවෙන් මේ කරන කැපකිරීම මන්ද මටම හිතා ගන්නවත් බැරුවයි. මෙහෙම පිරිසක් මේ රටේ ඉන්නව නේද කියලා. මම අර දරුවෝ අපේ තැන් තැන් වල කතා කර ඉන්නවා. මං කිව්වා පුතේ මේ කතාවට සවන් දීපන්. උඹලා යහුම්කන් දෙනවා අපි නෙමෙයිද? මොකද අපේ කාලේ ඉවරයි. මට තව එක අවුරුද්දයි සර් තියෙන විශ්‍රාමයක්. ඉතින් මටත් තිබුණානේ මම පහුගිය කාලේ පුහුණුව කොටත් ගියා නවාධ්‍යාපන ප්‍රතිසංස්කරණ කියන. මට තව අවුරුද්දයි තියෙන කියලා මට නිශ්ශබ්ද වෙන්නත් පුළුවන්කම තියෙනවා. නමුත් අපි බලන්න ඕන දවසක් හරි අපිට මැරෙනකම් අපි ඉගෙන ගන්න. මෙවැනි අත්දැකීමක් මම උදාහරණයක් ගත්තොත් මෙවැනි අත්දැකීමක් මම ජීවිතේ ලැබු පළමුව වතාව. එතකොට මේ අභියෝග මෙතනින් සීමා වෙන්නේ නැහැ. මෙන් එහාට තවත් ඊට වඩා ලොකු අභියෝග වලට අපිට මේ සබදාහම ඇතුළේ මොන දෙන්න සිද්ධ වෙනවා. ඒකට අපි සූදානම් වෙන්න. මම හිතන්නේ මෙවැනි පිරිසක් ඉන්නවනම් අපිට ඒක තරම් අමාරු නෑ. ඒ අභියෝගය ජය ගන්න පුළුවන්. ඉතින් මට අනුශිකා මිස් කතා කළේ සංගීත සර් සින්දුවක් කියන්න කියලා තමයි කතා කරේ. හැබැයි මගේ තියෙන උපකරණ සියල්ලම මේ වෙනකොට වතුරට ගිහිල්ලා. මම පස්සේ ඇවිල්ලා කබඩ් එක අරලා බලනකොට මැඩම් මං හිතන්නේ සර් පිනාව මගේ එළියේ තිබුණා නිතරම පරිහරණය කරමු. මොකද අපි තරඟේ දරුවෙක් අපි සමස්ත ලංකාරංගයා මේ ගිය මේ තරඟවලදී ඒ දරුවා පුහුණු කරන්න මම ඒ භාණ්ඩය
එළියට ගත්තා. මට ආපහු ඇතුළට දාන්න අමතක වුණා මගේ අවාසනාවද කියලා මට හිතා ගන්න බෑ. හැබැයි ඇතුළට දැම්මත් මට හිතෙන්නේ ඒ තැනත් වතුරට අහු වෙනවා. ඉතින් මම හිතන්නේ අපිට සියලු දේ නැති වුණත් අපිට අපිව නැති වුණේ. ඒ නිසා අපිට පුළුවන් වෙයි කෙසේ හෝ ගොඩනගින්නට ඒ ආත්ම විශ්වාසය අපි තියාගෙන මම නැවත වරක් ඔබට ස්තුතිවන්ත වෙනවා. මේ අපේ දරුවෝ වෙනුවෙන් මේ ආචාර්ය මණ්ඩලෙත් බොහෝ අය මේ තත්ත්වයට මුහුණ දුන්නා. ඒ අයට පුළුවන්කම් තිබුණා නම් අද ඇවිල්ලා යන්න වෙන්නේ නැහැ. ඉතින් ඒ අය වෙනුවෙන් මම සමාව භජනය කරනවා. ඔබත් එක්ක අපට මුහු වෙලා කටයුතු කරන්නට නොහැකි වීම පිළිබඳව අපි ඉදිරියේදී අර ඔබ ආරාධනා කරුවා වගේ ඔබගේ පාසල බලලා යන්න ඔයාලගේ මේ අපිට ලැබුණු නෑදෑයෝ. ඒ අය ඔබ දැකලා බලලා යන්න මට තියෙන අවුරුද්දක් වුණත් ඒ අවුරුද්ද තුලදී කෙසේ හෝ ඇවිල්ලා හක්කලා ඔබ සමග මේ මිත්‍රත්වයේ ඒ සෙනෙහස සහෝදරත්වයේ බෙදාගෙන ඉදිරියේදී අවස්ථාවක් උදා කරගන්නට මා බලාපොරොත්තු වෙනවා. විද්‍යාර්ථීතුමත් එක්ක එකතු කරලා අපේ සහෝදර පිරිසත් එකතු කරගෙන. හොඳයි එහෙනම් ඔබ වෙනුවෙන් මම ගීතයක් ගයන්නම්. මට පොඩි ගුරුත් මේ දවස්වල පොඩි ආවාදයක් තියෙනවා. ඒ වුණත් ඔබ වෙනුවෙන් ගීතයක් ගයන්න ඕන කියලා මට හිතුණා. ඉරහඳ නලවන මහා කල්පනා මවනා ආලය පරදන මහා කල්පනා මවනා ඉරහඳ නලවන මහා කල්පනා මවනා ආලය පරදන මහා කල්පනා මවනා මහා පොළොව මත සියලුම දේ මවනා මානව ආදර සුවඳින් හදවත් සනසනා ඉරහඳ නලවන මහා කල්පනා මවනා ආලය පරදන මහා කල්පනා මවනා මිනිසා දිවියකි මේ මිහිතලේ මිනිසා දිවියකි මේ මිහිතලේ ඔබට මගේ ගී පූජා වේවා පූජා වේවා. ස්තුතියි. මම කවුරුයක් කියන්නේ අවසානයේ ඔබ වගේම අපේ විදුහල්පතිතුමිය දකුණේ කියන්නේ මම හිතන්නේ ඒ ශක්තිය වතවා තියෙන්නේ. මට නම් පාසලට ආවනම් ඇඬෙනවා. එතුමියට මාර ශක්තියක් තිබුණා. මම මෙතෙන්ට එනකොට සර් මොනව කරන්නද ඉතින් අපි පුළුවන් විදිහට මේ කටයුතු කරගෙන යමු කියන කතාව තමයි ඉතින් කිව්වේ. ඔබ දුන්නු ශක්තියට නැවත වරක් මම ස්තුතිවන්ත වෙමි. මගේ කතාව නිකන්. ස්තුතියි ගරු සුසන්ත ගුරු පියාණනි. ඊළඟට අශිනී මානුගේ දුවේ ඔබටයි මේ ආරාධනය. සියලු දෙනාගේම අවසරයි. ෆෝන් එකේ බැටරි නැද්ද? නෑ අර කවුරු නේද ඒක මම කියලා මයික් එක අල්ලන්න.
ඔය යන්නේ තින්නේ. ඔය ඇත්තනේ. அப்படி ස්තුතියි පුතේ ඔයාට. ඊළඟට අප පාසලේ විශ්මිකා දැරියට ඊටම ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා අප සැම තීමට. සුබ සන්ධ්‍යාවක් වේවා. අප පාසලේ නියමුවනන් වන ගරු විදුහල්පතිතුමනි, දුර බැහැර නොතකා පැමිණි මාතර යටියන මහ විදුහලේ විදුහල්පතිතුමා, නියෝජ්‍ය විදුහල්පතිතුමා, නියෝජ්‍ය විදුහල්පතිතුමියද අප පාසලේ නියෝජ්‍ය විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලය හා දෙමව්පියන්ගෙන්ද සහෝදර සහෝදරියන්ගෙන්ද අවසරයි. ඊයේ දින සිට මේ තෙක් අප පාසලේ පිළියෙතර පිළිසතර කිරීමට මෙන්ම අලංකාර කිරීමට ඔබ සැම දැක්වූ දායකත්වය වචනයෙන් විස්තර කරන හැකිය. ශ්‍රී ලාංකීය අනන්‍යතාවය පිළිඹු වන විපතෙහි අත්වැලක් සැපීම මෙයින් තහවුරු වන ඇත. 2026 වසරට 75 වසරක් සමරන අප පාසල් මාතාව අලංකාර කිරීමට අප ලද දායකත්වය සැලකමි. දරුවන්ගේ නැනනුවන පහදන්න ගුරුවරු දරුවන් වෙනුවෙන් අපහට කැපවන බවට මේ කදිම නිදසනකි. අපට ඉගෙන ගන්නට ලස්සන පරිසරයක් ගොඩනගා ගැනීමට ඔබ සැමගත් උත්සාහයට අපගේ ප්‍රණාමය. එසේම දරුවාගේ සතුට වෙනුවෙන් ඔබ සැමගේ සතුට කැපකර අත්විඳින්නට සිදු වූ අපහසුතාවයන් වෙනුවෙන් සමාව ඉල්ලා සිටිමි. ඔබ අපට දුන් මේ වටිනා තීරණය වෙනුවෙන් දරුවන් ලෙස හොඳින් ඉගෙනගෙන තවත් මෙවැනිම සත්කාර කරන දරු පිරිසක් ලෙස සමාජගත වීමට පොරොන්දු වෙමි. මාගේ කතාව මෙතනින් අවසන් කරමි.
ගමනේදී ඔබ සැමට දෙවියන්ගේ ආශිර්වාදය නොඅඩුව ලැබේවායි මම හදවතින්ම ප්‍රාර්ථනා කරමි. ඔබ සැමට සුබ දවසක්. ඊළඟට දෙමාපියන් නියෝජනය කරමින් තක්ෂිරා දියණියගේ මවට ආරාධනා කර සිටිනවා. ආචාර්ය මණ්ඩලය ඇතුළු සෑම සියලු දෙනාගේම අවසරයි. ගරු විදුහල්පතිතුමියගෙන්ද මාතර යටියන මහ විදුහලේ විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයේ පැමිණි දරුදැනියන්ගෙන්ද අවසරයි. දෙමාපියනි දරුදැනියනි කාකාපල්ලිය විදුහලේ ඉගෙනීමට අප සාමාන්‍ය දෙමාපියන් වශයෙන් දරුවන්ට මේ ලොකු පාසලකට ඇතුළත් කිරීමට අපට හැකියාවක් නොමැති වුවත් මෙවැනි පාසලක් තෝරාගෙන ඔබ සෑම සියලු දෙනාම ඇවිල්ලා ඔබ පාසලට කරන මේ මෙහෙයට අපි ගොඩාක් ස්තුති කරනවා. ඒ වගේම අපේ දරුවන්ටත් මම ස්තුති කරනවා. ඒ වගේම අපේ පාසලේ ඇත්තටම දුප්පත් පාසලක්. අපේ පාසල තෝරාගත්තට ඔබ සියලු දෙනාටම ගොඩාක් ස්තුති කරනවා. අපිට ඇත්තටම මේ වගේ දෙයක් කරන්න තරම් අපේ දෙමව්පියන්ට වත්කමක් නැහැ. ඇත්තටම ඕගොල්ලෝ කරපු සහායට අපි ගොඩාක් ස්තුතිවන්ත වෙනවා දරුවන් වෙනුවෙන් සහ දෙමව්පියෝ වෙනුවෙන්. අපේ අතරින් මොකක් හරි වැරදීමක් සිදු වුණා නම් ඒකටත් සමාව ඉල්ලනවා. ඒ වගේම අපේ මැඩම් මේකට ඇත්තටම අපේ මැඩම්ට ස්තුති කරන්න ඕනේ. මුලින්ම අපේ මැඩම් කතා කරලා සර්ට කතා කරලා අපේ පාසල ගැන කියලා මේ අපේ පාසලේ තත්ත්වය කිව්වහම සර්ලා මේ ගැන තෝරගෙන අපේ පාසල තෝරගත්තට ගොඩාක් ඇත්තටම මම කියනවා ගොඩාක් ස්තුතියි ඔයගොල්ලෝ හැම දෙනාටම. ඇත්තටම පාසල දුප්පත් පාසලක්. මම කියනවා අපේ දෙමව්පියන්ට මේ පාසල මේ විදිහටම තියාගන්න අර අපේ සර් කිව්වා වගේ ගොඩාක් උත්සාහ කරා. සර් කිව්වා වගේ සර්ලා ගොඩාක් කැපවීමක් කරානේ. ඒ හින්දා අපේ දෙමව්පියන්ටත් මම කියන ඒ වගේම කරලා අපේ පාසල ලස්සනට අපි තියාගමු කියලා මම අපේ මැඩම්ටත් කියනවා මැඩම් චාරිකාවක් ගියොත් අපේ යටින පාසලට අපේ දරුවන් දවස් දෙකකට එක්කයි යන්න කියලා ඇත්තටම දෙමව්පියෝ වෙනුවෙන් ඒකත් කියනවා. අපිත් එන්න කැමතියි. ආචාර්ය කරනවා දෙමව්පියන් වෙනුවෙන් ආදරණීයගෙන මම මේ කතාව ගැන දෙන්නේ අපි කියලා දුන්නා. මම කියලා කියන්නේ කියලා කියන්නේ සෑලා බස් එකකින් බහිද්දි මම එතන ඉන්නේ. සෑලා හෙන සතුටින් බස් එකෙන් බහැලා එනවා. මම දැක්ක ඇත්තටම මට හරි සතුටක් ඇති වුණා. අපේ දෙමව්පියෝ කීප දෙනෙක් හිටියා සෑලාට ගොඩාක් උදව් කරා. අතපසින් ඇත්තටම සමාව වෙන්න. අනිවාර්යෙන් ට්‍රිප් එකක් එනවා නම් ඔයගොල්ලෝගේ පාසලට එනවාමයි කියලා මැඩම්ට කියනවා. ගොඩාක් ස්තුතියි. ඔබට ඊළඟට අප පාසල නියෝජනය කරමින් ගරු නියෝජ්‍ය විදුහල්පතිතුමාට ඉතාම ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. දිලිනි අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩල වලින් සහ මේ පැමිණි සම්භාවනීය සියලු මුත්තන්ගෙන් මාගේ ආදරණීය දෙමාපියන්ගෙන් දරුදරියන්ගෙන් දවසට ඇත්තටම මේ වෙලාවේ අපේ දෙමාපියෝ ගුරුවරු සහ එතනින් ඉන්න සියලු දෙනා මේ අවස්ථාවේදී තාමත්ම පුතවේදීත්වයේ හදවතේ රඳවාගෙන ඉන්නේ මේ රත්තරන් හදවත් වලට අපි ගාව වචන මදි ස්තුති කරන්නේ. ඇත්තටම අපිට මේක ජීවිත කාලය ලැබිච්ච තාමත්ම වටිනා අත්දැකීමක්.
ඒ වගේ අපේ පාසලට මේ කරපු සේවය අපේ ප්‍රතිතුමා මුදලින් සඳහන් කරාට ඇත්තටම කෝටියක් වගේ. අපිට මේක ඇත්තටම අපේ දෙමාපියෝ පොළවල් 5ක්වත් තියන්නේ අපිට. අපි සාමාන්‍ය පොළක් කියලා අපි හොයාගන්න පොඩි රුපියල් 30000 4000 අපේ ඒ කියන්නේ ඒ වගේ ඉතින් කියලා. ඉතින් ඒ වගේ දෙයකදී මේ වගේ ඉස්කෝලයක් තෝරාගෙන මම හිතන්නේ මාතාවගේ වාසනාවක් සහ යතාල ප්‍රජාවගේ වාසනාවක්. ඉතින් ඇත්තටම අපි ඇත්තටම දැක්ක නේද ඒ දෙමාපියන්ගේ සහාය ගුරු මණ්ඩලයේ කියන්නේ අපිට ඇත්තටම වටන තියෙන දේ එකතු කරගන්න. අපි හරියම අසරණයිනේ ඉක්කි කතාවක් කරන්න උනොත් මම කල්පනා කරේ මම මොනවද කියන වචන කියන්නේ. මම මයික් එක ගත්තේ මට මේ දැනෙන විදිහේ වචන වලට දාගන්න. නැත්නම් අපි එහෙම අපස්සාරපත් වෙන්නේ නැහැ. අපි ඇත්තටම හොඳ අභිමානවත් පිරිසක් හිතාගෙන හිටියා. නමුත් අපි ඇත්තටම ඔබ ඉස්සරහා අපි පොඩ්ඩක් අසරණ වුණා. නමුත් අපි ඒක එතනින් එහාට වෙන්න දෙන්නේ නැහැ. 2026 වසර මම හිතන්නේ සර් අපේ පාසලේ තාමත්ම බිඳුවෙන් පටන් ගන්න වෙන වසරක් වෙනවා. අපිට සියලුම අපිට ඉවත් කළ යුතු තිබුණ සර් කිව්වා වගේ ගොඩාක් දේවල් අපිට ගම්වතුර විසින් ඉවත් කළා දුන්නා. අපිට ගොඩාක් මිත්‍රාදීන් පිරිසක් මේ ගම්වතුර වලින් හම්බුණා. ඉතින් ඇත්තටම 2026 වසර අලුත්ම පාසලක අධ්‍යයන කටයුතු ආරම්භ කරනවා වගේ කරන්න ලැබෙයි. ඒක නිසා අනිවාර්යයෙන් කරු විදුහල්පති තුමෙනි නියෝජ්‍ය විදුහල්පති සම්මානලා සහ තුමියනි අපගේ සම්පූර්ණයික මේ මහත්මයා ඇතුළේ සියලුම පිරිසට දෙමව්පියන් ආචාර්ය මණ්ඩල සහ කරු විදුහල්පති තුමිය සහ අපගේ හිටපු ඉඳලා මිය ගිය මං හිතන්නේ විදුහල්පතිවරු පවා දෙමව්පියෝ පවා උඩින් නම් බලාගෙන හිටහන් නැති ඉතාමත්ම වාසනාවන්ත දෙමව්පියෝ සහ ගුරුවරු පිරිසක් දානපතීන් පිරිසක් අපිට හම්බුනේ. අපගේ දාණය කියන්නේ මේ මුල්ලෙමේ දාණය නෙමෙයි සර්. ඒ මනුස්සකම එකතු කිරීම ඉතරු ඒ කටයුතු දේවල්. ඉතින් ඇත්තට මේක බෙල කරන්න බෑ අවිලයි. ඉතින් ඇත්තටම අපි දැන් මේ කල්පනා කරන්නේ අපි මේ තව කිලෝමීටරයක් දුරින් තියෙන ගෙදරට ඉක්මනට ගියා නම් හොඳයි කියලානේ. එතකොට මෙතුමල් අපි ගිහිල්ලා රැයටත් කාලා පල්ලින් ගිහිල්ලා සේවාවත් ඉවර වෙලා එවත් ඇවිල්ලා නිදා ගන්න කොටත් මම හිතන්නේ මෙතුමල්ලා තව මග යනවා. ඉතින් ඇත්තටම දුල්පතිතුමනි අද දවස පොඩ්ඩක් මේ ප්‍රදේශයේ පටනායකට යනකල් පොඩ්ඩක් ප්‍රවේශමෙන් යන්න අපි විදුරුන්ගේ ඉල්ලා දෙන ඔබලා වාරන්තා කරලා දෙන්නයි කියලා. මක් නිසාද මේ ප්‍රදේශයේ ඔබ හිතන ප්‍රදේශයේ නෙමෙයි අද දවසේ කට්ටිය ඉන්නේ උත්සව මානසිකව. ගම් වතුර නෙමෙයි සුනාමියාවත් ඒ සමහර දේවල් තියෙනවා වෙනස් කරන්න අපහසුයි. ඉතින් ඇත්තටම අපි මේ උඩුගම්බලා පීනීමක් කරන්නේ සර්. ඇත්තටම මමත් යකෝ දකුණේ ඉපදුනා නම් කියලා දුනා. ඒ වුණා නම් අපි ඉස්සෙල්ලා වගේ ඇත්තටම මගේ යාළුවෙකුත් මට අවුරුදු 22කට පස්සේ හම්බුණා. අපි එකට ඇත්තටම අපි දැක්ක ඒ වෙනස අපේ කුලකයේ දකුණේ කුලකයේ ඒක විශිෂ්ටයි. අපි වුන්ගේ යමක් ගත්තා. ඉතින් ඒ නිසා අපි සියලු දෙනාම ප්‍රාර්ථනා කරනවා මේ ලබන්නා වූ හෙට දිනේ සිට 2026 වර්ෂයේ පමණක් නෙවෙයි මුළු තමන්ගේ ජීවිත කාලයට කිසිදු අතුරු ආන්ත්‍රාවකට ලක් නොවි තමන්ගේ සේවය මේ මව රට වෙනුවෙන් කරන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබෙන්න. ඉතින් එහෙමනම් ඉතාමත් නිතුදී අතර මම නල්ලිස්ට් එක ගන්න ගියා. නමුත් ආය පාරක් කියන්න කියන තව වෙලා යන්නේ ඔබතුමාලා ගොඩක් තව වෙලා යනවා. ඉතින් ඒක නිසා පොත්කලිකව නම් වශයෙන් ස්තුති කරන්න බැරි වුණත් ඔබගේ ඒ කරපු උදව්ව හදවතේ ගැඹුරුම තැනක අපි හැමෝගෙම සටහන් වෙලා තියෙන බව විතරක් මතක් කරනවා. ඉතින් ඉතාමත්ම ස්තුතියි. සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. අප පාසල නියෝජනය කරමින් ඇත්තටම ඔබතුමාලා කළ සේවාව අපිට පිළිලයකට මිල කරන්නවත් ඒක වටිනා කරන්න බෑ. නමුත් අපේ මැඩම්ගේ පුරුද්දක් තියෙනවා සාමාන්‍යයෙන් අපේ පාසලට එන ඕනම කෙනෙක්ට හිස් අතින් යවන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි ප්‍රධානය කරන මේ පුංචි තිළිණය පිළිගැනීම සඳහා ගරු විදුහල්පතිතුමනි අපිට තාම ආදරෙන් ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. ගන්න පුතේ. Kita pernah
ඒගොල්ලෝ 6 දෙනා අන්න ගියානේ. ඔකට හම්බුනේ පොඩි ඕකේ තුලේ ගන්නද මෙයාගේ ටැග් එකක් තියෙනවා සර් ඒකත් ගන්න. අපි ඔහම එනවද තා? තකාලේ ගන්න වෙනවද? තකාලෙන් එක නෝම.